අයිබෝවන් වණකම් අස්සලාමු අලයිකුම් යාළුවනි අදත් මරක්කලයා YouTube channel එකට ඔයගොල්ලන්ව ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ දේපල බෙදීම සම්බන්ධයෙන් කාන්තාවට ඇති අයිතිවාසිකම් හා හිමිකම් මොන වගේද? මොන වගේ ස්ථානයක්ද ඒගොල්ලන්ට හම්බ වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරමු කියලා හිතුවා. සාමාන්‍යයෙන් ඉස්ලාම් දහමේ නීතියක් තියෙනවා යාළුවනි දේපල බෙදනකොට කියන්නේ තමන්ගේ පියා සතු දේපල දරුවන් අතර බෙදී යනකොට පිරිමි දරුවන් සිටිනම් පිරිමි දරුවන්ට තම දේපල හරියට කොටස් වශයෙන් බෙදලා ඒකෙන් කොටස් දෙකක් පිරිමි දරුවට ලබා දෙන්නට ඕනේ. එක කොටසක් ගෑනු දරුවට ලබා දෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට ඉන්න දරුවන් ගාන 90 දේපල බෙදලා අර විදිහට පිරිමි ළමයිට අර කොටස සහ ගෑනු ළමයිට එක කොටස ගානේ අර විදිහට සියලුම ළමයිට එක සමානව බෙදා දෙන්නට ඕනේ. මේක තමයි ඉස්ලාම් දහම කියන නීතිය. එතකොට මෙතෙන්දී ඔයගොල්ලන්ට හිතෙන්නට පුළුවන් තමා සතු දේපල පිරිමි ළමයට කොටස් දෙකක් වශයෙන් උත් ගෑනු ළමයට එක කොටසක් වශයෙන් දෙනකොට මේ ගෑනු ළමයින්ට යම්කිසි අසාධාරණයක් වෙනව නේද කියන එක. ඔව් යාළුවනි. දැන් මෙන්න මෙහෙමයි ඒක බෙදෙන්නේ. දැන් පිරිමි ළමයට කොටස් දෙකක් දීලා ගෑනු ළමයකට එක කොටසක් දුන්නට පස්සේ ඔහු හෝ ඇය විවාහ වෙනවා. විවාහ වෙනකොට පිරිමි දරුවා ගෑනු ළමයෙක්ගේ විවාහ වෙනකොට ඒ ගෑනු ළමයාට ඒ ගෑනු ළමයාගේ දෙමව්පියන් විසින් දෙනවා දේපල වලින් එක කොටසක්. එතකොට මේ පිරිමි දරුවාට අපි දෙනවා කොටස් දෙකක්. එතකොට මේ කොටස් දෙක සහ අර ගෑනුලා විවාහ වෙන ගෑනු ළමයා අරන් එන දේපල එක කොටස එකතු කරාන් පස්සේ කොටස් තුනක් වශයෙන් සම්පූර්ණ වෙනවා. එතකොට මේ ගෑනු දරුවාට ඇයි එක කොටසක් දෙන්නේ? ඇය විවාහ වෙන පිරිමි දරුවා කියන්නේ ස්වාමි පුරුෂයා විසින් එයාගේ දෙමව්පියන් එයාට දෙනවා දේපලෙන් කොටස් දෙකක්. එතකොට මේ දෙක අර තමන්ගේ දුවගේ එක කොටසක් එක එකතු වුණාට පස්සේ කොටස් තුනක් වෙනවා. මෙන්න මේ විදිහට දෙන්න විවාහ වුණාට පස්සේ දේපල වල කොටස් තුනක හිමිකාරීත්වය හම්බ වෙනවා. ඒ කියන්නේ සැමියාගේ කොටස් දෙකක් සහ බිරිඳගේ එක කොටසක් වශයෙන් හම්බ වෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට හිතමු රුපියල් 9ක් තියෙනවා. මේක කොහොමද බෙදන්නේ? රුපියල් 9 අපි උදාහරණයක් විදිහට රුපියල් 6ක් දෙනවා පිරිමි දරුවට. ඒ කියන්නේ කොටස් දෙකක්. රුපියල් 3ක් දෙනවා ගැහණු ළමයට එක කොටසක්. මෙන්න මේ විදිහට තමයි දේපල සමානුපාතිකව ඒ බෙදිලා යන්නට ඕනේ. මේක තමයි ඉස්ලාම් දහම කියන්නේ. එතකොට යාළුවනි මෙන්න මේ වගේ දරුවන්ට තමන් සතු දරුවන්ට මේ දේපල බෙදලා දුන්නාට පස්සේ තමන් එක ජීවත් වෙන බිරිඳට මොකද වෙන්නේ? එතකොට අපි දැන් දරුවන් හදලා දරුවන් දුක් මහන්සි කරලා ඒගොල්ලන් උගන්වලා හොඳ තත්වයකටපත් කරලා ඔක්කොම කරලා ඒගොල්ලන් හොඳ රැකියාවකුත් අරන් දීලා හොඳ විවාහයකුත් හොඳ පවුලකින් හොඳ විවාහයකුත් සිද්ධ කරලා දීලා මේ ඔක්කොම කරලා දීලා අන්තිමට මේ පියා හම්බ කරපු දේපල අර විදිහට කොටස් වශයෙන් දරුවන්ට බෙදලා දෙනවා. එතකොට මෙතනදී දරුවන්ගේ යුතුයකම තමයි මේ දෙමව්පියන්ට සලකන එක. ඒක ඕනම ආගමක ඕනම කියන මේ දැඩිව කියන දෙයක් තමයි තමන්ගේ දෙමව්පියන්ට සැලකීම. ඒක ආගමානුකූලව විතරක් නෙමෙයි නීත්‍යානුකූලව පවා මේ පිළි අරගෙන තියෙනවා දෙමව්පියන්ට සලකන්න ඕන කියන එක. එතකොට දැන් දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවන්ගේ දේපල රාජසන්තක කරන්නට පවා මේ මෑතකදී මේ පියවර අරන් තියෙනවා. අපි මේ නීති රීති ගැන හොයලා බලද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති ඊයේ පෙරේද මේ වගේ නීතියකුත් ගෙනල්ලා තියෙනවා. එතකොට මේකෙන් පෙන්නන්නේ දෙමව්පියන්ට මේ සලකන එක අනිවාර්යයි කියන එක. එතකොට යන්නේ ඒ වගේම තමයි ඉස්ලාම් දහමත් මේ දෙමව්පියන්ට සලකන එක ගැන දැඩිව කියලා තියෙනවා. දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් නැතුව ඔබට කවදාවත් දියුණුවක් කරා ගමන් කරන්නට බෑ. දෙමව්පිය ඔබට කොච්චර වැරදි කරලා තිබ්බත් දෙමව්පියන් චි කියන වචනේ අපි දැන් සාමාන්‍ය බන්නේ චි නොදකින් කියලා බනිනවනේ. මෙන්න මේ වගේ අර චි කියන වචනේවත් පාවිච්චි කරන්න එපා කියලා කියන දෙමව්පියන්ට. දෙමව්පියන් ඔබට කොච්චර වැරදි කරත් ඔබ ඔවුන්ට අනිවාර්ය සමාව දිය යුතුයි. ඒක ඔබේ වගකීමක් කියලා ඉස්ලාම් දහම කියනවා. එතකොට චී කියන වචනේ පව පාවිච්චි කරන්න තහනම් කරපු ඉස්ලාම් දහම මේ දෙමව්පියන්ට සලකන එක දැඩිව ප්‍රකාශයටපත් කරලා තියෙනවා. නමුත් යාළුවනේ මෙතෙන්දී එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳ ගැන බයක් නැහැ. මොකද දරුවන්ට හැමදේම දීලා තියෙනවා. ඉස්ලාම් දහමත් මෙන්න මේ වගේ කියලා තියෙනවා. නීතියත් මේ වගේ කියලා තියෙනවා. මම නැති දවසට මගේ බිරිඳව ඒ දරුවන් පරිස්සමෙන් බලාගයි. මොකද මම දේපල බෙදලා තියෙන නිසා. මෙන්න මෙහෙම කියලා තමන්ගේ ස්වාමි පුරුෂයාට මේ මෙතනින් ගැලවීමක් නැහැ යාළුවනි. මෙතනදී ඉස්ලාම් දහම කියන දෙයක් තමයි අනිවාර්යයෙන් දේපල බෙදද්දී අපි තීරණය කරා දැන් ළමයි අතර දේපල බෙදලා දෙනවා කියලා තීරණය කරද්දී මුලින්ම ස්වාමියා විසින් තමන්ගේ බිරිඳට යම්කිසි කොටසක් බෙදා දිය යුතුයි. මේක ඉඩම කෑල්ලක් වෙන්න පුළුවන්, ස්වර්ණාභරණ වෙන්න පුළුවන්, මිල මුදල් වෙන්න පුළුවන්, මොනවා හරි කමන්න දෙයක්.
ඇයට තමා නැති කාලෙක. එතකොට තමන්ට කලින් බිරිඳ මිය ගියොත් ඒක කරන්න දෙයක් නැහැ. ඒක සබදාමේ නීතිය. නමුත් තමා මිය ගියාට පස්සේ තමන්ගේ බිරිඳ ජීවත් වෙයි නම් ඇය කොච්චර කාලයක් ජීවත් වෙයිද කියන එක අපිට කියන්නට බෑ. සමහරට අවුරුද්දක් දෙකක් තුනක් පහක් 10ක් මේක අපිට කියන්නට බෑ කොයි කාලයක් ජීවත් වෙයිද කියලා. නමුත් තමන්ගේ බිරිඳට ජීවත් වීමට ඇති කියලා හිතන තරම් තමන්ගේ බිරිඳට ජීවත් වීමට මේ ප්‍රමාණය ඇති. මෙන්න මේකෙන් මෙයාට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා හැඟෙන ප්‍රමාණයක් යම්කිසි ප්‍රමාණයක් ඈ සදහත් අපි අනිවාර්යෙන් වෙන් කරන්නට ඕනේ. මේක ඉස්ලාම් දහම දැඩිව කියන දෙයක්. දරුවන් අතර බෙදෙනවා වගේම බිරිඳටත් මූලිකත්වයේ ලබා දෙන්නට ඕනේ. එතකොට බිරිඳට මේ දේපල වලින් එක කොටසක් අනිවාර්යෙන් ලබා දෙන්නට ඕනේ. එතකොට දුවට දෙනවා වගේම එක කොටසක් මේ අම්මටත් ලබා දෙන්නට ඕනේ. ඒක තමන්ගේ බිරිඳට. එතකොට මේක මේ ලබා දෙනකොට අපි උදාහරණයක් විදිහට හිතමු මේ මුදල් ලබා දෙනවා. එතකොට මෙතන තියෙනවා ජොයින්ට් account එකක්. එතකොට මේ ජොයින්ට් account එකත් එක්ක සම්බන්ධ සැමියා සහ බිරිඳ දෙන්න එකතු වෙලා තමයි මේ ජොයින්ට් account එක දාලා තියෙන්නේ. මේක සල්ලි ටිකක් ඉදිරි කරලා තියෙනවා මේ සැමියා මිය ගියොත් ඒ බිරිඳට ඒක මේ අවශ්‍ය කටයුතු සිදු කරගන්න. ඉස්ලාම් දහම කිව්ව විදිහට දීපල කොටසක් මේ යම්කිසි කොටසක් දීලා තියෙනවා. එතකොට යම්කිසි වෙලාවක මේ ස්වාමියා මිය ගියාට පස්සේ මේ බිරිඳට මේ මුදල් ලබා ගැනීමේදී ලොකු ගැටුම්කාරී තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බැංකුව පිළිගන්නේ නැහැ. දැන් සැමියා මිය ගියාට බැංකුවට ගොඩාක් ලේඛන ඉදිරිපත් කරනවා. තමන්ගේ කසාද සහතිකය, මරණ සහතිකය, ඒ වගේම මේ සාම මිනිසුරුවරුන්ගේ ලියුම් මෙන්න මේ වගේ ගොඩක් දේවල් ඉදිරිපත් කරන්නට වෙනවා. මොකද බැංකුව දන්නේ නැහැ මේ දෙන ඇත්තටම අමු සැමියන්ද මේ දෙන එකට ජීවත් වුණාද මේ කින්දවල මේ විස්තර බැංකුවේ ඉන්න පිරිස දන්නේ නැහැ. එතකොට මෑට මේ මුදල් ලබා ගැනීමේදී ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දේපලක් වගේ දෙනවා නම් තමන්ගේ දරුවාට සහ තමාගේ බිරිඳට. මෙන්න මේ වගේ සම්බන්ධතා තියෙන මේ ගනුදෙනු සිද්ධ කරොත් තමා මේ ගිය පසු ඒ තමන්ගේ බිරිඳට ගැටලු ගොඩකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේක නිසා තමා මියා ගියාට පස්සේ තමන්ට තනියම භුක්ති විඳින්න පුළුවන් විදිහට ඒ කටයුතු සලසලා දෙන්නට ඕනේ. ඒ කියන්නේ ඇයට තනි account එකක්. දැන් බැංකුවට සල්ලි දානවනම් ඇගේ නමින් account එකක්. එතකොට කිසි බාධාවක් නැතුව ඇගේ නමින් තියෙන මේ ගිණුමකින් මුදල් හුවමාරු කර ගැනීම සඳහා ඇයට සම්පූර්ණ අයිතිය තියෙනවා, නිදහස තියෙනවා. මේ වගේ රත්තරන් බඩු දෙනවනම් ඇගේ අතට බාර දෙන්න. තමන්ගේ බිරිඳගේ අතට. නැතුව මේ දරුවන්ට දීලා මම මැරුණාට පස්සේ මේක කවදා හරි මම මැරිච්ච දවසක මේ මගේ බිරිඳට, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අම්මට මේක දෙන්න. එහෙම මේ පැවරීමක් කරන්නට බෑ. ඍජුවම තමන්ගේ බිරිඳට මේ කොටස නිසි ලෙස ලබා දෙන්නට ඕනේ. ඉඩමක ඔප්පුවක් වුණත් ඇගේ නමින් පැහැදිලිව අහවල් පුද්ගලයාට මම මෙන්න මේක ලියලා පවර්ලා දීලා තියෙනවා කියන එක පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ බිරිඳ විසින් ඇයට කැමති දරුවෙකුට ඒක ලබා දෙන්න පුළුවන්. නැත්නම් ඒක ආගමික ස්ථානයකට පූජා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් විකුණලා දාන්න පුළුවන්. Tamanට රිසි දෙයක් ඇයට කරන්නට පුළුවන්. හැබැයි සැමියා සතු වගකීම තමයි අර දරුවන්ට දේපල බෙදද්දී මේ තමන්ගේ බිරිඳටත් අනිවාර්යෙන් කොටසක් බෙදා දිය යුතුයි. මොකද දරුවන් ගැන විශ්වාසය නැතුව නෙවෙයි. දරුවන් ගැන විශ්වාසයක් හැම දෙමව්පියෙකුගේ පියකුරුම තියෙනවා. නමුත් යම්කිසි හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් मैं जीवत වෙන්නේ කොහොමද? සැමියා නැති අතරේ मैं ජීවත් වෙන්නේ කොහොමද? තනියම ජීවිතය ගත කරන. එතකොට මේ කාන්තාව මහලුවේ ඉන්නව වෙන්නට පුළුවන්. ඒතර මහලුවේ ඉන්න කාන්තාවක් කොහොමද තමන්ගේ ජීවිතේ තනියම ගැට ගහගෙන යන්නේ? ඇය ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. මේ නිසා තමයි ඉස්ලාම් දහම මෙන්න මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. මෙතනදිත් යාළුවනේ කාන්තාව අසාධාරණයකට අවමානයකට පත් වෙන්න හොඳ නැහැ කියන එක තමයි ඉස්ලාම් දහමේ මූලික අරමුණ. ඒක නිසා තමයි අර වගේ තීන්දුවක් අරන් තියෙන්නේ. ඇගේ තනි අයිතියට, ඇගේ කැමැත්තට පාවිච්චි කරන්න පුළුවන් විදිහට දීපල, මුදල්, ඕරණාභරණ යම් කිසි දෙයක් ඇගේ නමට පැහැදිලිව ඇයට ලබා දීමක් සිද්ධ කරන්නට ඕනේ කියලා. මෙන්න මෙතනදිත් යාළුවනේ ස්වාමියා නැති කාලෙක බිරිඳ යහපත් විදිහට සමාජයේ ජීවත් වෙන්න, තව කෙනෙකුට අතපාන්න නැතුව, තව කෙනෙක් මැත්තේ ජීවත් වෙන්න නැතුව, තව කෙනෙක්ගේ උදව් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන් කොහොමද තනිව ආත්ම අභිමානයෙන් ජීවත් වෙන්නේ කියන එක ඉස්ලාම් දහම හිතලා තමයි මේ තීරණෙත් අරන් තියෙන්නේ. ඉතින් යාළුවනේ දීපල බෙදීම සම්බන්ධයෙන් කාන්තාවට ඇති අයිතිවාසිකම් අර වගේ මම අර කලින් කිව්වා වගේ පිරිමි ළමයට කොටස් දෙකක් සහ ගෑනු ළමයට එක කොටසක් අර දෙකොල්ල විවාහ වුණාට පස්සේ අර කොටස් තුන සම්පූර්ණ වෙනවා. එතකොට බිරිඳට අර බෙදන්න කලින් එක කොටසක්
වශයෙන් බෙදලා අනිවාර්යෙන් වෙන් කළ යුතුමයි. මේක තමයි ඉස්ලාම් දහම කාන්තාවන් සම්බන්ධයෙන් කාන්තාවට ඉඩම් බෙදීම සම්බන්ධයෙන් පවසලා තියෙන කරුණ. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ තවත් මාතෘකා කීපයක් සමගින් ඔබත් සමග සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා මරක්කලා YouTube channel එකත් එක්ක. ඒ වගේම යාළුවනේ අපි මේ කතා කරන මාතෘකා සම්බන්ධයෙන් අපි දැනට මේ ඔයගොල්ලෝ මේ කෙටි හැඳින්වීමක් තමයි කරන්නේ මේ ඉස්ලාම් ධර්ම සහ මේ ඉස්ලාම් ධර්මයේ තියෙන යම්කිසි මේ ගැටුම්කාරී තත්වයන් මේ ගැටලු සම්බන්ධයෙන් ඉස්සරහට යාළුවනේ අපි තවත් විස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මරක්කලා YouTube channel එකත් එක්ක. ඉතින් යාළුවනේ අපි අදට සමගින යනවා ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින්